එකෙන් කතා කරන්නේ sign up page එක back end process එක කොහොමද කරගන්නේ කියලා සහ අපි input validation එක කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ මම හදාගත්ත sign up page එක. දැන් අපි කලින් දවසේ කතා කරා කොහොමද මේ sign up box එක කොහොමද design කරන්නේ කියලා. දැන් අපි අද බලමු කොහොමද මේක අපි back end process එක කොහොමද කරන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මගේ index file එක. අපි කලින් දවසේ මේකේ දැන් මේ design එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ input field 5. එතකොට මේ තියෙන්නේ select එක. අපි මෙතන select එකට select එකේ දැන් මෙතන සාමාන්‍ය මේ input වල first name, last name, email, password, mobile කියන ඒවා සාමාන්‍යයෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. gender කියන එක තියෙන්නේ gender දෙකයි male female කියලා. ඒ නිසා අපි ඒක දන්නවා. අපි ඒක දන්න නිසා ඒ data ටික database එක දාලා ඒක store කරලා තියලා අපිට ඒකෙන් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට දැන් අපි database එකේ මේ තියෙන මගේ database එක මේ තියෙන gender table එක. එතකොට අපි මෙතන දාලා තියෙනවා gender ID, gender name කියලා. මෙතන gender ID එක විදිහට male, දෙක විදිහට female, තුන විදිහට other කියලා අපි දාලා තියෙනවා. එතකොට මෙතන අපි database එකෙන් මෙතනට ගන්නවා මේ තියෙන්නේ database එක class එකක් විදිහට එහෙම දාලා ඒකෙන් අපි search එකක් කරලා ඊට පස්සේ query එක ලියා ගන්නවා. එතකොට select all from gender කියන table එකෙන් අපි select කරගන්නවා ඔක්කොම ටික. ඊට පස්සේ ඒකෙන් එන result එක $RS කියලා අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට එතනින් එන ඒ result එකේ rows ගාන කීයද කියලා බලා ගන්න ඕනේ. එතකොට ඒක තමයි මෙහෙම අපි අරන් තියෙන්නේ. ඒ එන rows ගාන මේ $නම් කියන එකෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මෙතන for loop එකක් දාලා තියෙනවා. එතකොට එන number එක බිංදුවට සමාන වෙනවද? ඊට පස්සේ එන number එක $x වලට වඩා වැඩි වෙනවද? එහෙම කියලා ඊට පස්සේ මෙහෙම මේක execute වෙලා ආයෙසරයක් එද්දී ආයෙ එකට එකක් එකතු වෙලා එහෙම වැඩ කරලා ඊට පස්සේ මෙතන සමාන මේක වැඩි වුණාට පස්සේ හෝ සමාන වුණාට පස්සේ මේක වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට මෙතන මේ අපිට දැන් මේ ගන්න data එක database එකකින් ගන්න data එක අපිට මොකේ කියලා හරි අල්ලගෙන තියා ගන්න ඕනේ. අපි ඒක array එකක් විදිහට තමයි ඒ data එක දාගන්නේ array එකට. ඒක එහෙම array එකකට දාගන්න ඕන නිසා අපි fetch as of කියන function එක භාවිතා කරනවා. ඊට පස්සේ අපි මේක අපිට එතකොට web browser එකෙන් view කරගන්න පුළුවන්. ඒ index array එකේ දාගත්තට පස්සේ ඒ දාගත්ත data ටික අපි අල්ලගන්නවා $data කියලා. ඊට පස්සේ මෙතන අපි ඒ ටික අපි ගත්තේ PHP එකෙන්. ඊළඟට අපි option කියන එක කරනවා. ඒක අපි HTML එකක්. ඒ නිසා අපි PHP එක නතර කරලා එතනින් මෙතන යනවා මේ HTML එකට. ඊට පස්සේ මෙතන අපි මේ data $data කියන එක මෙතන තියෙන ටික ගන්න නිසා මෙතන PHP එකක් දානවා. එතකොට දාලා මෙතන ID එක ගන්නවා. gender ID එක අරගෙන ඉවරලා ඊට පස්සේ අපිට ඒකේ gender ID එක අරගත්තට පස්සේ value එක විදිහට මේකේ දැන් මෙතන
මෙතන අපිට පෙන්වන්න ඕනනේ මොකක් හරි දැන් මෙතන ෆීමේල්ද මේල්ද කියලා ජෙන්ඩර් නේම් එක. ඒ නිසා අපි මෙතන මේ අපිට ඒක පෙන්වන්න ඕන එක දානවා. එතකොට මේ PHP එකක් දාලා මෙතනින් අපි ගත්ත මෙතනින් ගත්ත data එක ඊට පස්සේ gender name එක පෙන්වන්න ඕනේ කියලා ඒක අපිට දාගන්න පුළුවන්. එතකොට එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. දැන් මේකේ අපේ මේ index file එකයි database එකයි connect කරගන්න අපි කලින් connection file එකක් හදාගත්තා. ඒක අපි මෙතනින් connect කරලා තියෙනවා මේ index file එකට. ඊට පස්සේ දැන් අපි මේකේ කතා කරා gender කියන එක කොහොමද අපි ඒක select එකේ හදාගත්තේ කියලා. ඊළඟට අපි මේ button එකේ function එක කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මෙතන මේ අපි sign up button එකට on click එකක් දාලා තිනවා. අපි sign up button එක click කරාම ඊට පස්සේ මේ sign up function එක අපිට call කරන්න පුළුවන්. දැන් මේ තියෙන මගේ sign up process file එක. මෙතනත් අපි connection එක හදාගෙන තියෙනවා connection file එකට. ඊට පස්සේ දැන් මේ index file එක පැත්තේ මෙතන අපි IDs දාගත්තා. මෙතන first name එකට F name, එතකොට last name එකට L name, email එකට email, password එකට password, mobile එකට mobile කියලා අපි IDs හදාගත්තා ඒවට. එතකොට ඒ IDs වලින් අපි හඳුන්වන ඒවා values මේ පැත්තට ගන්න පුළුවන්. මේ පැත්තට ගන්න පුළුවන්. මේ තියෙන මගේ JS එක මේ පැත්තට ගන්නවා. එතකොට මේ document.getElementById කියන එකෙන් ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක variable එකක් විදිහට fname කියලා variable එකකින් අල්ල ගන්නවා. ඒ විදිහටම මෙතන lname, email, password, mobile, gender කියන ඒවා එන IDs වලින් ඒ IDs මෙතනින් අල්ලගන්න අපේ variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ එතන අපේ data ගොඩක් තියෙනවා. ඒ data ගොඩක් data packet එකක් විදිහට අපිට දැන් මෙතන process sign up process file එකට එහෙම අරන් යන්න ඕන වුණාම data packet එකක් විදිහට අපි හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි form එකක් හදා ගන්න එකට මෙතන තියෙන්නේ form එක අපි හදාගත්ත විදිය new form data කියලා හදලා ඒක අපි අල්ල ගන්නවා F කියන එකෙන්. ඊට පස්සේ මෙතන F append කියන එක ඒකෙන් අපි F append කියන එකේ මෙතන F name එක කියන එකෙන් අපි F name කියන එකට data ටිකක් මෙතන අල්ලගෙන තියෙනවා. ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ විදිහටම F append කියලා මෙතන L name කියන එකේ data ටිකක් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ F append කියලා ආය email එකේ data ටිකක් අල්ලගෙන තියෙනවා. ඇතුළත් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන F append කියලා password කියන data ටික අල්ලගෙන තියෙනවා. ඒ විදිහටම මෙතන mobile gender කියන ඒවා ඒ data ටික ඇතුළත් කරලා තියෙනවා. මෙතන ඊට පස්සේ data ටික අපි label කරලා තියෙනවා F L E P M G කියලා අපි ඒ මේ variable ටික මේ විදිහට label කරලා තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් JS එක සහ PHP ෆයිල් එක අතර direct communication කරගන්න අපි Ajax භාවිතා කරනවා. Ajax කියන්නේ ටෙක්නොලොජි එකක්. දැන්
සාමාන්‍යයෙන් PHP JS කියන එකෙන් එහෙම ඩිරෙක්ට් කොමියුනිකේට් කරන්න බෑ. ඒක මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් දෙකක් නිසා අපි මේක මෙතනදී භාවිතා කරන්නේ ආය රීලෝඩ් කරන්නේ නැතුව ඒකම පේජ් එකේ මේ ඒ ඩේටා ටික මේ අපිට view කරගන්න ඒ අවුට්පුට් එක පෙන්න ගන්න තමයි එහෙම කරන්නේ. එතකොට Ajax භාවිතා කරාම security අතින් ඒක වැඩි. ඒක same page එකේ අපිට output එක display කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක අපි භාවිතා කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම මෙතන new XML HTTP request කියලා දාලා මේ ඊට පස්සේ ඒක අල්ල ගන්නවා request කියලා. එහෙම Ajax අපිට ඉස්සෙල්ලාම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන request.onReadyState change කියලා අපි මෙතන ෆන්ක්ෂන් එකක් හදා ගන්නවා. ඒ ෆන්ක්ෂන් එක අපි කියන්නේ anonymous function කියලා. මේක ස්පෙෂල් ෆන්ක්ෂන් එකක්. ඒකට නේම් එකක් නැහැ. ඒක ස්පෙෂල් අවස්ථාවල තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මෙතනත් ඒ ස්පෙෂල් අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම එතකොට මෙතන අපි request.onReadyState change කියලා එතන හදාගෙන තියෙන්නේ. අපිට එතකොට Ajax හරහා client side එකේ සිට server side එකට request response analyze කරන්න තමයි ඒක අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඊට පස්සේ එනවා if request.readystate කියලා. ඒක අපි ඒ කියන්නේ අපි client side එකේ ඉඳන් data collect කරලා Ajax හරහා server side එකට ගිහිල්ලා ඒකේ response එක ආයෙසරයක් server side එකේ ඉඳන් client side එකට ගෙනල්ලා client side එකේ display කරනකොට ඒ අවස්ථාව අපි 0 ඉඳන් 4ට කියලා step 5ක් සම්පූර්ණ කරන විදිහට මෙහෙම කරනවා. එතකොට එතන ඒ step 4 වෙනි step එක තමයි අපි එතන දාලා තියෙන්නේ. එතකොට මෙතන request.state කියන එක Ajax හරහා අපි request එකක් සහ response එකක් සාර්ථකව අපිට සාර්ථකව එහෙම එක ක්‍රියාව සිදු වෙන්න සහ response එක display කිරීමට මේ කියන්නේ අපිට බලන්න පුළුවන් විදිහට ඒක සූදානම් වෙලා තියෙන බැලීමට සූදානම් කියලා අපිට එකකින් අඳුර ගන්න පුළුවන්. ඒක අපි භාවිතා කරන සර්වර් කෝඩ් එකක්. ඒක තමයි මේ 200 කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට ඒ response සහ request එක සාර්ථකයි කියලා අපිට ඒකෙන් ඒක අපිට සූදානම් කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා මේ 200 කියන එක. එතකොට මේ anonymous function එකේ තියෙන condition එකක් තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ අපි request එක යවලා ඉවරලා අපි response එකක් ගන්නවා. ඒ response එක response text කියලා තමයි ගන්නෙ. ඒක අපි අල්ල ගන්නවා variable එකක් විදිහට response කියලා. ඊට පස්සේ අපි බලමු දැන් ඊට පස්සේ මෙතන අපි request.open කියලා ඊට පස්සේ අපි ඒ data ටික php sign up process.php කියන ෆයිල් එකට අපි යවන්නේ post method එකෙන්. ඒ නිසා අපි මෙතන post කියලා දාලා තියෙනවා. ඊට පස්සේ sign up ඒ ෆයිල් එකේ sign up process.php කියන ෆයිල් එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ true කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ
ඇසින්ක්‍රොනස් කියලා තමයි එතන අපි දාලා තියෙන්නේ. මෙතන අපි request.open කියලා එක පාවිච්චි කරන්නේ මේ request එක යා යුතු method එක, location එක සහ ඒක යන්න ඕනේ asynchronousද synchronousද කියලා තීරණය කරන්න. asynchronous කියන එක true කියලා, synchronous කියන එක false කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන මේ true කියලා ගත්තාම request එකක් කරලා ඉවරලා අපිට ඒකේ response එකක් ගන්න waiting time එකක් ගත වෙන්නේ නැහැ. ඒක අපි asynchronous කියලා හඳුන්වනවා. ඊට පස්සේ false භාවිතා කරනවා නම් request එකක් කරලා response එකක් ලබා ගැනීමට අමතර waiting time එකක් යනවා. ඒක අපි synchronous කියලා හඳුන්වනවා. ඒක තමයි මෙතන true කියලා දාලා තියෙන්නේ. ඒක asynchronous කියලා. එතකොට අපි ඊළඟට මේ හදාගත්ත ajax එකෙන් හදාගත්ත ඊට පස්සේ ඒ දැන් form එකට දාගෙන තියෙන data ටික signup.process.php කියන ෆයිල් එකට අරන් යන්න ඕනේ. ඒක අරන් යන්න අපි request.send කියලා අපි මෙතන මේ ඊට පස්සේ මෙතන form එක අපි දාගන්නවා. ඊට පස්සේ මේක අපි server side එකට යවනවා. ඊට පස්සේ දැන් අපි බලමු ওই පැත්තට ගියාට පස්සේ මේ තියෙන්නේ මෙතනත් අපි connection එකක් හදාගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි දැන් මෙතන JavaScript එකේ මෙතන label කරගත්ත අපි නම් ටිකක් මේ form එකේ ඒ label කරගත්ත නම් ටිකෙන් තමයි මේ පැත්තට අරන් ගිහින් තියෙන්නේ. post method එකෙන් f කියලා ඊට පස්සේ මෙහෙම lepmg කියලා අපි අරන් ගිහින් තියෙනවා. අපි ඒක අල්ල ගන්නවා මෙහෙම variable වලින්. ඊට පස්සේ $sign fname කියලා variable එකකින් මෙතන අපි f කියන ඒ data ටික අල්ල ගන්නවා. ඒ විදිහට මෙහෙම අල්ලගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් අපි මේකේ මෙතන කරලා තියෙන්නේ input validation එක කොහොමද වෙන්නේ කියලා තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට if මෙතන $sign fname කියන එක empty වෙලා තිබ්බොත්, ඒ කියන්නේ input field එක empty වෙලා තිබ්බොත් අපි මෙතන echo කරන්න කියනවා please enter your first name කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු ඒක කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන මගේ sign up page එක. ඊට පස්සේ දැන් අපි මෙතන sign up කියන එක මෙතන ක්ලික් කරලා බලමු. මෙතන අපි first name කියන එක අපි මෙතන empty. ඒ නිසා මෙතන please enter your first name කියලා අපිට message එකක් එනවා. එතකොට දෙවෙනි එක එතන අපි if else දාලා දෙනවා. එතකොට මෙතන string length එක අපි දාලා දෙනවා fname කියන එකට. ඒක fname කියන එකේ 50ට වඩා වැඩි වුණොත් මෙතන first name must contain lower than 50 characters කියලා එනවා. එතකොට අපිට මෙතන characters 50ට වඩා අපිට type කරන්න බෑ. දැන් අපි ඒකත් කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් අපි මෙතන type කරමු. first name must contain lower than 50 characters කියලා තියෙනවා. එතකොට ඊළඟට මේකේ if else දාලා එතකොට මේකේ
අපි L name කියන එක $L name කියන එක empty කියලා තිබ්බොත් please enter your last name කියලා වැටෙනවා. ඒ කියන්නේ last name input field එක අපි empty තියලා තිබ්බොත් අපිට ඒක එන්නේ. දැන් අපි බලමු. දැන් මෙතනට අපි නමක් දාගමු. දැන් මෙතන අපි empty තියලා තියෙනවා. දැන් බලමු. please enter your last name කියලා මෙතන අපිට message එකක් එනවා. මෙතන ඊට පස්සේ ආය අපි if else එකක් else if එකක් දාලා මෙතන string length එකක් දීලා තියෙනවා. L name කියන $L name කියන ඒ කියන්නේ last name කියන input field එකට 50ට වඩා අඩුවෙන් තමයි ඒකේ characters තියෙන්න ඕනේ. අපි 50ට වඩා වැඩියෙන් ගෙවුවොත් අපිට මෙතන last name must contain lower than 50 characters කියලා අපිට වැටෙනවා. අපි දැන් බලමු ඒකත්. මේ විදිහට දැන් මෙතන ඇවිල්ලා තියෙනවා අපිට message එකක් last name must contain lower than 50 characters කියලා. ඒ කියන්නේ අපි last name කියන input field එකේ 50ට වඩා characters අපි type කරාම තමයි අපිට මේ message එක එන්නේ. ඊට පස්සේ ආය else if එකක් දාලා තියෙනවා email input email field එකට. එතකොට මෙතන email එකක් අපි කියන්නේ $email කියන එක empty තිබ්බොත් email input field එක empty තිබ්බොත් අපි please enter your email කියලා අපිට message එකක් එනවා. දැන් අපි මෙතන දාලා බලමු එහෙම. දැන් මෙතනට මම දානවා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි email field එක email කියන එකේ input field එක අපි empty තියලා තියෙනවා. දැන් අපි sign up button එක click කරලා බලමු කොහොමද මේකේ message එක එන්නේ කියලා. දැන් මෙතන please enter your email කියලා අපිට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපි email field එකේ මොනවත් දාලා නැහැ. ඒ නිසා තමයි අපිට එහෙම එන්නේ. ඊට පස්සේ අපි මෙතන ආය else එකක් දාලා තියෙනවා. string length එකක් දීලා තියෙනවා. email එකට 100ට වඩා අඩු වෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙතන 100ට වඩා වැඩියෙන් අපිට තිබ්බොත් email must contain lower than 100 characters කියලා අපිට එතන දාලා තියෙනවා. එතකොට මෙතන අපි දැන් බලමු අපේ email එක දැන් අපි මෙතන sign up button එක click කරලා බලමු. මේ තියෙන්නේ email must contain lower than 100 characters කියලා අපිට එතන වෙලා තියෙනවා. එතකොට අපි ඊළඟට බලමු. අපි characters 100 වලට වඩා අඩුවෙන් දාලා ඊට පස්සේ එතන ඒක හරියනවා. ඊට පස්සේ දානවා else if එකක් දාලා තියෙනවා filter වා කියලා. එතකොට ඒක email එක email එක filter validation email. ඒ කියන්නේ email එකට සාමාන්‍යයෙන් අපිට format එකක් තියෙනවා. අර කියන ඒ සලකුණත් එක්ක අපිට දාන්න පුළුවන්. ඒක එහෙම තියනවාද කියලා බලනවා මෙතන. not කියලා එහෙම තිබ්බේ නැත්තම්
කොහොමද අපි මේකට අපිට මැසේජ් එක එන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට ඒක එක්කෝ වෙනවා invalid email format කියලා. ඒ කියන්නේ format එක වැරදි. අපි දැන් බලමු. මෙතන අපි 100ට වඩා අඩුවෙන් ගහලා මෙතන බලමු. invalid email format. ඒ කියන්නේ මෙතන format එක වැරදි. email එකක් අපි සාමාන්‍යයෙන් දාන්න තියෙන format එකක් තියෙනවා. ඒ format එක තමයි මෙතනින් filter වෙලා එන්නේ. ඒ format එක මෙතන මේ format එක තියෙනවා. ඊට පස්සේ ඒක නැද්ද කියලා තමයි මෙතන මේ සලකුලින් කියන්නේ. නැද්ද කියලා බලනවා. ඊට පස්සේ ඒක ඒ විදිහට තියෙන්න ඕන මෙතනින් වැඩ කරන්න. එතකොට අපි email එක හරියට ඒ format එකට ගහලා බලන්න ඕන මෙතන. format එකට තියෙන email එකක් ගැහුවා. එතකොට එතන යනකම් හරියනවා. ඊට පස්සේ අපි මෙතන else if එකක් දාලා තියෙනවා. password එක කියන ඒ input field එක empty ද කියලා බලනවා. empty නම් please enter your password කියලා වැටෙනවා message එක. අපි දැන් බලමු මෙතන දැන් මම empty තියෙන්නේ. දැන් බලමු මෙතන message එකක් අපිට එනවා. එතකොට please enter your password කියලා. ඒ කියන්නේ මෙතන අපේ password field එක empty වෙලා තියෙනවා. ඒ නිසා අපි password එකක් දාන්න ඕනේ. අපි password එක ටිකට දැම්මොත් මේ ඊළඟ එකෙන් else එක string length එකක් දීලා තියෙනවා. ඒ password කියන එකේ input field එකේ තියෙන්න ඕන ගාන 5ට වඩා වැඩි වෙන්න ඕනේ. මෙතන මේ ලකුණෙන් කියන්නේ සහ string length එක ඒ password කියන එකේ string length එක 15ට වඩා අඩු වෙන්න ඕනේ. 5ට වඩා වැඩි වෙන්න ඕනේ. 15ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 5ත් 15ත් අතර. එතකොට මෙතන තියෙනවා please එතකොට echo කරනවා password must contain 5 to 15 characters කියලා. එතකොට අපි මෙතන බලමු password එක අපි ගහනවා දිග password එක. එතකොට බලමු මේ තියෙන්නේ password must contain 5 to 15 characters කියලා අපිට මෙතන message එකක් එනවා. එතකොට අපි එතකොට 15ත් අතර අපි characters තියෙන password එකක් ගැහුවොත් අපිට එතනින් ඊළඟ එකට යන්න පුළුවන්. ඊට පස්සේ else if කියන එක ඊට පස්සේ මෙතන ඊළඟට බලනවා empty mobile කියන input field එක empty ද කියලා බලනවා. එතකොට empty නම් මෙතන අපිට message එකක් එනවා please enter your mobile number කියලා. දැන් අපි මෙතන බලමු. දැන් මෙතනට අපි password එකක් ගහමු 5ත් 15ත් අතර තියෙන. එතකොට ගහලා මෙතන mobile කියන field එක අපි empty තියලා තියෙනවා. එතකොට අපි sign up button එක ඔබලා බලමු. මේ තියෙන්නේ. එතකොට අපිට message එකක් එනවා please enter your mobile number කියලා. එතකොට අපි එතන mobile number එක enter කරනවා. ඊට පස්සේ අපි mobile number එක දැන් අපිට mobile number එක enter කරන්න කිව්වම අපිට ඕන number එකක් ගහත් එහෙම බෑ. ඊට පස්සේ else if එකක් දාලා string length එකක් දාලා තියෙනවා mobile කියන field එකට 10ට වඩා 10 නෙමෙයිද කියලා බලන්න. ඊට පස්සේ ඒක 10 නෙමෙයි නම් කියන්නේ 10ට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් තියෙනවා නම් අපි මේකේ message එකක් එනවා අපිට mobile number must contain 10 digits කියලා වැටෙනවා. එතකොට මෙතන අපි ගහලා බලමු number එක වැඩිපුර තියෙන එක. එතකොට mobile number must contain 10 digits කියලා වැටෙනවා මෙතන. ඊට පස්සේ අඩුවෙන් ගහලා බලමු. ඒත් ඒකම
වෙනවා. ඒ කියන්නේ 10ක් තියෙන්න ඕනේ. ඉලක්කම් 10ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉලක්කම් 10ක් අපි හරියට ගැහුවත් එතකොට සාමාන්‍ය ෆෝන් නම්බර් එකට ෆෝමැට් එකක් තියෙනවා. දැන් අපි මේ ෆෝමැට් එක තියෙනවද කියලා බලනවා. එතකොට elf එකක් දාලා මෙතන prick match කියලා දාලා එතකොට අපි ඒකේ මැච් වෙනවද කියලා බලනවා මේ අපේ තියෙන ෆෝමැට් එක. දැන් ෆෝන් එකේ ෆෝන් නම්බර් වලට තියෙන ෆෝමැට් එක අපි ඊට පස්සේ දානවා මෙතන. මෙතන අපේ සාමාන්‍ය ලංකාවේ තියෙන 0.7යි ඊට පස්සේ ඊළඟට 0.7යි 0යි 0.71යි 0.72යි 0.4යි 0.74යි 0.75යි 0.76යි 0.77 0.78 කියලා අපිට يعني මුල්ලම තියෙන ඉලක්කම් 3 ඒ විදිහට තමයි ලංකාවේ තියෙන ෆෝන් නම්බර් වල වෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි 1 කියලා දාලා තියෙනවා. එන ඉලක්කම් අපිට කියන්නේ මේකට පස්සේ එන ඉලක්කම් ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. ඩුප්ලිකේට් වෙන හින්දා මෙතන 1 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ ඉස්සල්ලාම තියෙන ඉලක්කම් 3ට පස්සේ අපිට 0 ඉඳන් 9 වෙනකන් ඉලක්කම් දාගන්න පුළුවන්. අපි ඒ ඉලක්කම් ටික මෙතන 0 ඉඳන් 9 කියන එකේ තෝරගෙන ඉලක්කම් දාගන්නවා. ඊට පස්සේ එතන ඉලක්කම් 7ක් එන්න ඕනේ. ඒ නිසා මෙතන 7 කියලා දාලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ලංකාවේ තියෙන ෆෝන් නම්බර් වලට තියෙන ෆෝමැට් එක. එතකොට මේ ෆෝමැට් එක නෙවෙයි නම් මේ ෆෝමැට් එකට මැච් වෙන්නේ නැත්තම් මෙතන මේ ලකුණෙන් කියන්නේ not කියලා. ඒකට මැච් වෙන්නේ නැත්තම් invalid mobile number format කියලා අපිට මැසේජ් එකක් එනවා. දැන් අපි බලමු මේක තියෙන්නේ. මෙතන අපි ෆෝන් නම්බර් එකක් දාමු. එතකොට මෙතන අපි මෙතන 3යි කියලා දැම්මොත් එහෙම අපිට ඒ ෆෝමැට් එකක් එහෙම නැහැ. එතකොට invalid mobile number format කියලා වැටෙනවා. එතකොට මෙතන අපි දාන්න පුළුවන් ෆෝමැට් එකක් තියෙන එක. ඊට පස්සේ එතකොට ඒක වැඩ කරනවා. ඊළඟට අපිට තියෙන්නේ එතකොට මෙතනින් අපි ආය සිලෙක්ට් කරගන්න ඕන ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ එතකොට මෙතන යනකම් එතන වැලිඩේෂන් ටික හරියනවා. ඊට පස්සේ මේ ටිකත් හරිනම් එතකොට අපි මෙතන ඩේටාබේස් එකේ ක්ලාස් එකක් හදා ගන්නවා. එතකොට ඩේටාබේස් කියලා අපි මෙතන සර්ච් කරනවා. සර්ච් කරලා අපි සර්ච් කරලා ඊට පස්සේ query එක දාගන්නවා. search all from user where email කියන එක. එතකොට $sign email කියන එකට සමාන වෙන්න ඕනේ. මේක කියන්නේ අපි user කියන database එකේ user කියන table එකේ email කියන column එකේ මෙතන $sign email කියන එකට සමාන වෙනවද කියලා බලන්නේ. අපි මේ part එක දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි මේක හදලා තියෙන්නේ එක ඊමේල් එකකින් එකපාරක් මෙතනට රෙජිස්ටර් වෙන්න. ඒ නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. එතකොට දැන් මෙතන අපි කලින් රෙජිස්ටර් වෙච්ච ඊමේල් එකක් තියෙනවා නම් මෙතන එතකොට අපිට එනවා user already exit use another email කියලා. ඒක හදාගන්න තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ එතන අපි ඉස්සෙල්ලාම සර්ච් කරනවා. කලින් අපේ ඩේටාබේස් එකට මේක රෙජිස්ටර් වෙලා තියෙන ඇඩ් වෙලා තියෙනවා නම් අපි මේක සර්ච් කරාම අපිට ඒක නම්බර් එකක් එන්න ඕනේ. එක නම්බර් එකක් එන්න ඕනේ. එතකොට මෙතන අපි $sign rs කියන එක
RS කියන එකේ rows ගාන කීයද කියලා බලනවා. num_rows කියන එකෙන් එතකොට අපිට එන ඒ rows number ගාන අපි $n කියන එකෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ මෙතන if එකක් දාලා if else එකක් දාලා එතකොට බලනවා $n කියන එක බිංදුවට වඩා වැඩිද කියලා. ඒ කියන්නේ එකනේ. එතකොට බිංදුවට වඩා වැඩිද කියලා බලනවා. වැඩි නම් ඒ කියන්නේ අපි කලින් එකට රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට database එකේ ඒ email එකෙන් අපේ account එක හැදිලා තියෙනවා. ඒ නිසා user already use another email කියලා අපිට message එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙන්නේ. මේ විදිහට අපි කලින් database එකට දාගත්ත email එකක් use කරලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම නැත්තම් else දැන් ඒම කියන්නේ මේක $n කියන එක නෙවෙයි නම් එතකොට මේක වැඩ කරන්න මේක ඊට පස්සේ else එකක් දාලා තියෙනවා. එහෙම නෙමෙයි නම් ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම මෙතන time and date එක හදා ගන්නවා. එතකොට ඉස්සෙල්ලාම time එක හදා ගන්නවා. එතකොට දැන් date time කියලා දාලා new date type කියලා දාලා එතකොට ඒක අල්ල ගන්නවා $d කියන එකෙන්. ඊට පස්සේ time zone එක අපි හදා ගන්නවා. time zone එක new date time zone කියලා. එතකොට අපි මේ ඉන්නේ ආසියාවේ එතකොට කොළඹ තමයි අපේ location එක. එතකොට කොළඹ කියලා දාලා කොළඹ කියලා දාලා එතකොට මෙතන ඒක අල්ල ගන්නවා. ඒ අපේ time zone එක අල්ල ගන්නවා $tz කියන එකෙන්. ඊට පස්සේ මේක අපි ඒ කියන්නේ අපේ මේ date එක අපේ time zone එකට අනුව ඒ time zone එකට අනුව ඒ date එක හරියට හදාගන්න අපි $date කියන එක මෙතන set time zone කියන එකෙන් ඒක හදා ගන්නවා. ඒ කියන්නේ date එකේ time zone එකට අනුව අපි ඒ වෙලාවට අනුව date එක හරියට හදා ගන්න. ඊටකොට එතන අපි මේ තියෙන අපේ format එක අපි හදාගත්ත ඒ date එක තියෙන්න ඕනේ format එක එතන $date කියන එක. ඊට පස්සේ ඒක format එකට year month date hours minute second ඒ විදිහට දාලා ඒක අපි අල්ල ගන්නවා $date කියන එකෙන්. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ අපි කලින් පාවිච්චි කළා නැති ඊමේල් එකක් පාවිච්චි කළා මෙතන ඉස්සෙල්ලාම රෙජිස්ටර් වෙද්දි තමයි මෙතන මේ ටික වැඩ කරන්නේ. එතකොට database කියන අපි ක්ලාස් එක අරගන්නවා. ඒකේ අපි කරන්නේ මෙතන අපි insert කරනවා data ටික. ඒ නිසා අපි IUD කියන එක පාවිච්චි කරනවා. එතකොට IUD කියන එක පාවිච්චි කරලා ඊට පස්සේ අපි මෙතනට data insert කරන නිසා insert query එක අපි ලියා ගන්නවා. insert into user කියන අපි user කියලා හදාගත්ත table එක තියෙනවා. මේ තියෙන්නේ මේ තියෙන අපේ user table එක. අපි user කියලා හදාගත්ත table එකට මේ table එකේ email F name L name password mobile join date gender ID status ID කියන columns තියෙනවා. ඒ columns වලට මේ data මේ values ටික අපි add කර ගන්න ඕනේ. මෙහෙන් අපි දාගත්ත ඒ මෙතන input field එකෙන් අපි දාගත්ත email එක first name එක last name එක password එක mobile එක ඒක එතකොට අපි මෙතනින් දාගත්ත මේ date එක දාගත්ත මේ email ඒක දාලා account එක හදාගත්ත date එක එතකොට gender එක අපි select කරගත්ත ඒ ටික මෙතන insert කරගන්නවා. එතකොට මෙතන status කියන එකේ අපි එක කියලා දාලා තිනවා. මෙතන status එකේ ID එක දාලා තියෙන්නේ. දැන් අපි බලමු මෙතන database එකේ status කියන
ටේබල් එකේ මේ තියෙන මගේ ස්ටේටස් කියන ටේබල් එක. මෙතන ස්ටේටස් ID ස්ටේටස් කියලා දාලා දෙනවා. 1 කියලා දාලා දෙන ඇක්ටිව්, 2 ඉන්ඇක්ටිව් කියලා දාලා දෙනවා. එතකොට දැන් මෙතන අපි ඇක්ටිව් ඒ නිසා 1 කියලා දාලා තියෙනවා. එතකොට මෙතන එකෝ කියලා සක්සස් කියලා අපි දාලා දෙන මැසේජ් එක. ඊට පස්සේ ඒ සක්සස් කියන මැසේජ් එක මෙතනින් අල්ල ගන්නවා. if response කියන එක success කියන එකට සමාන වුණොත් document.getElementById message කියන එක ඒක ඇතුළට ඒ කියන්නේ ඒ HTML එකේ ඇතුළට register successful කියලා වැටෙන්න ඕනේ. දැන් මෙතන අපි මේ තියෙන්නේ මගේ sign up box එක. එතකොට අපි මෙතන data ටික ඔක්කොම fill කළා. එතකොට මෙතන අපි මෙතන වෙන email එකක් දාගත්තා. එතකොට මේක මේ විදිහට අපිට මැසේජ් එක එනවා. ඊට පස්සේ document.getElementById message කියන එක message කියන ID එකෙන් අපි ඊට පස්සේ ඒකේ class name එක වෙනස් කරගන්නවා alert success කියලා. දැන් මේකේ අපි message එන ඒ div box එක බලමු. මේ තියෙන්නේ මගේ ඒ message කියන message අපිට view කරගන්න පුළුවන් box එක. මේ තන මේ තියෙන ID එක මෙතන message කියන ID එක. ඊට පස්සේ ඒකේ අපි දාලා තියෙන්නේ default දාලා තියෙන alert danger කියලා. එතකොට අපිට ඒක රතු පාටින් තමයි පෙන්නන්නේ. දැන් මෙතන අපි දාලා තියෙනවා alert success කියලා. එතකොට අපිට කොළ පාටින් තමයි ඒක පෙන්නන්නේ. එතකොට document.getElementById message due කියලා class name එක dblock කියලා දාලා තිනවා. අපි ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අපිට මේක d none කියලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම page එක reload කරලා එහෙම නැත්නම් load කරලා බැලුවාම අපිට මේකේ div box එකක් පෙන්වන්නේ නැහැ, message box එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ d none අපිට ඒක view කරගන්න බෑ. ඊට පස්සේ message එකක් ආවොත් අපිට ඒක view කරගන්න පුළුවන්. දැන් මෙතන අපි register successful කියලා message එකක් අපිට එනවා. ඒ නිසා අපිට view කරගන්න ඕනේ මේ box එක. ඒ නිසා dblock කියලා දාලා තියෙනවා. එතකොට දැන් මෙතන එතකොට ඒ විදිහට අපිට register successful වුණාම අපිට ඒ div class එක අපිට මේ class name එක වෙනස් කරලා අපිට ඒ div message div එක view කරගන්න පුළුවන්. else වුණොත් එහෙම උනේ නැත්තම් මේ ටික ඒ කියන්නේ success කියන response එක success කියන එක නෙමෙයි නතන. ඒ කියන්නේ register කරලා නැත්තම් හරියට මොකක් හරි මෙතන මොකක් හරි ඒ කියන්නේ මෙතන දැන් මේ ටික ඒ කියන්නේ මෙතන මොකක් හරි අපිට ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ මෙතනට හරියට අපිට අපි හරියට ඒ කියන්නේ ෆිල් කරලා නැහැ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් මෙතන අපි එක්කෝ කියලා තියෙන තැනින් තියෙන මැසේජ් එක අපිට මෙතනින්
අල්ලගන්න පුළුවන්. මේ තියෙන document.getElement by message කියන එකෙන් අපි ඒ message කියන ID එක ගන්නවා. ඊට පස්සේ ඒක in HTML එකට response කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපිට පෙන්වන්නේ අතන මේ පැත්තේ echo කරන message එක තමයි මේ මෙතන තියෙන echo කරන එක තමයි අපිට මෙතන response කියන එකෙන් ඒ කියන්නේ in HTML එකේ අර div එකේ ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වන්නේ මෙතනින් දාලා තියෙන message එක. ඊට පස්සේ මෙතන අපිට ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් තියෙනවනේ ඒකේ. එතකොට මේ message div එක පෙන්න ගන්න ඕනේ. දැන් සාමාන්‍ය පේන්නේ නැති වෙන div නන්නේ තියෙන්නේ. දැන් මෙතන document.getElement by id කියලා දාලා message div එක ඒකේ class එක වෙනස් කරනවා d block කියලා. එතකොට අපිට රතු පාටින් බලා ගන්න පුළුවන් මෙතන අපිට වැරද්දක් තියෙනවා කියලා. එතකොට අපි දැන් මේකේ කතා කරා දැන් මෙතන successfully අපිට අපි data ඒක input කරගත්තා. එතකොට දැන් මෙතන බලමු අපේ මෙතනට data ටික ඇවිල්ලා තියෙනවද කියලා. මේ තියෙන ඇවිල්ලා අපි දාගත්ත data ටික ඇවිල්ලා තියෙනවා. මෙතන ඊට පස්සේ අපි දාගත්ත වෙලාව දාලා තියෙනවා. එතකොට අපිට මේ විදිහට data ටික add කරගන්න පුළුවන්. අපි මේකෙදි අද වීඩියෝ එකේදී අපි කතා කරේ sign up box එකේ අපි කොහොමද ඒකේ back end එක හදාගන්නේ කියලා සහ ඒකේ input validation ටික කොහොමද කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. sign in box එකේ කොහොමද back end එක හදාගන්නේ කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් end කරනවා.